අද අපි අරගෙන එන්නේ ඔයා හැමෝදේම දිහි වතුරක් බොනවා නම් ඇත්තටම ශරීරයේ ඇතුලේ මොකද වෙන්නේ කියන එක ගැන ඉක්මන් සාරාංශයක්. ගොඩක් අයට උදේ නැගිට ගමන් මේක බොන එක පුරුද්දක් වුණාට මේකේ තියෙන ඇත්තම විද්‍යාව සහ ඒකෙන් අපේ ඇඟට වෙන හොඳ නරක ගැන හරියටම දැනගන්න එක ගොඩක් වටිනවා. පළමුවෙන්ම මේක ඇඟ ඇතුළට ගියාම ඔයාගේ ජීර්ණ පද්ධතිය ඇක්ටිවේට් වෙනවා. ඒකේ තියෙන නැචරල් ඇසිඩ්ස් වලින් ආහාර බිඳ දමන්න උදව් කරලා ජීර්ණය සරල කරනවා කියන්නේ හලියට උදේ පාන්දරම දිරවීමේ ක්‍රියාවලිය ලේසි කරන්න එන්ජින් එකක් ස්ටාර්ට් කරනවා වගේ වැඩක් නේද? දෙවනුව මේ ක්‍රියාවලියෙන් පස්සේ දෙහිවල තියෙන වයිටමින් C සහ ඇන්ටිऑක්සිඩන්ට්ස් කෙලින්ම ඔයාගේ ලේ තුළට ඇතුල් වෙලා ඉමුනිටි එක ගොඩක් ශක්තිමත් කරනවා. මේක හරියට නිකම්ම වතුර බොනවාට වඩා මුළු ශරීරයටම ලොකු එනර්ජියක් දෙන ස්වභාවික බැටරි චාර්ජ් එකක් වගේ. අවසාන වශයෙන් කොච්චර හොඳ දෙයක් වුණත් අපි මේකේ අධික භාවිතය ගැනත් අනිවාර්යෙන්ම හිතන්න ඕනේ. මොකද මේවා අධිකව ගත්තොත් ඔයාට අමාරු වෙන්න පුළුවන්. ඒ කියන්නේ බඩ කැල්ල එහෙමත් නැත්නම් දත් වලට හානි වෙන්න උනත් පුළුවන්. ඒක නිසා මතක තියාගන්න හෙල්ති හැබිට්ස් වලට උනත් නියම නිරෝගීකමක් වෙනුවෙන් බැලන්ස් එකක් පවත්වාගෙන යන එක තමයි වඩාත්ම වැදගත් වෙන්නේ.